සුබ දවසක් සියලු දෙනාටම. ඔයාලා මේක තුලා ඉන්නේ බණ්ඩාර එඩියුකේෂන් සෙන්ටර් කියන YouTube නාලිකාවත් එක්ක. අද මම මේ වීඩියෝ එකකින් අලෙවිකරණය සම්බන්ධව වැදගත් කාරණා ටිකක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. 2025 උසස් පෙළ පුනරීක්ෂණ අපේ වැඩපිළිවෙලත් එක්ක. එනවා මේ වීඩියෝ එක හරහා මම අලෙවිකරණය කියන්නේ මොකක්ද? අලෙවිකරණය ව්‍යාපාරිකයාට පාරිභෝගිකයාට රටේ ආර්ථිකයට කොහොමද වැදගත් වෙන්නේ? ඒ වගේම අලෙවිකරණය තුල සාකච්ඡා කරන හර සංකල්ප ටික කතා කරනවා. ඒ වගේම අලෙවිකරණ දර්ශනයේ විකාශනය ගැන සාරාංශගත කාරණා වගේ කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි වීඩියෝ එකට යමු. අලෙවිකරණය කියන්නේ මොකක්ද? අලෙවිකරණය කියලා කියන්නේ පාරිභෝගික අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කිරීමකින් තම ව්‍යාපාරික අරමුණු ඉටු කරගන්න සිදු කරන පුළුල් සමාජීය හා කළමනාකරන ක්‍රියාවලියක්. ඒක හොඳට මතක තියාගන්න. ඒ වගේම මේක පාරිභෝගිකයන් ආරම්භ වෙලා පාරිභෝගිකයාගෙන්ම අවසන් වෙන ක්‍රියාවලියක් විදිහටම අපිට මේ අලෙවිකරණය දක්වන්න පුළුවන්. අලෙවිකරණයට ප්‍රධාන නිර්වචනය දීලා තියෙනවා ෆිලිප් කොට්ලර් කියන විද්වතා. එයා දීලා තියෙන සමාජීය නිර්වචනය තමයි පුද්ගල හා කණ්ඩායම් තම අවශ්‍යතා හා උවමනා ඉටු කරගන්න වටිනාකමකින් යුක්ත නිෂ්පාදිත නිර්මාණය කිරීම ඉදිරිපත් කිරීම වගේම නිදහසේ වෙනත් අය සමග උවමාරු කිරීම සඳහා වෙච්ච සමාජීය ක්‍රියාවලියලු අලෙවිකරණය කියන්නේ. ඒ වගේම ඇමරිකානු වරලත් අලෙවිකරණ ආයතනයේ දීලා තියෙන කළමනාකරන නිර්වචනය තමයි පුද්ගල හා සංවිධානයේ අරමුණු තෘප්තිමත් කර ගැනීම වෙනුවෙන් උවමාරු කිරීමට අවශ්‍ය අදහස් භාණ්ඩ හා සේවා සංකල්පනය මිල කිරීම ප්‍රවාදනය හා බෙදා හැරීම සැලසුම් කිරීමේ හා ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියලු අලෙවිකරණය කියලා කියන්නේ. ඉතින් අපි දැන් අයන් අලෙවිකරණය කොහොමද වැදගත් වෙන්නේ ව්‍යාපාරිකයට පාරිභෝගිකයට ඒ වගේම ආර්ථිකයට. ව්‍යාපාරිකයට වැදගත් වෙනවා ගණන්දුකරුවන් නිර්මාණය කරගන්න වගේම රඳව ගන්න. ඒ වගේම ආයතනයේ සාර්ථකත්වය අත්පත් කරගන්න වගේම අඛණ්ඩ ලාභ ලබා ගන්න. ඒ වගේම තරකාරීත්වයට සාර්ථකව මුහුණ දෙන්න. ඒ වගේම වෙළඳපොළ පිළිබඳව තොරතුරු ලබා ගැනීම හරහා නිෂ්පාදනය සංවර්ධනයට සහාය ලබා ගන්න. ඒ වගේම වෙළඳපොළ කොටස පුළුල් කරගන්න. පාරිභෝගිකයට වැදගත් වෙනවා කොහොමද? තමා වියදම් කරන මුදල සාධාරණ තෘප්තියක් මුදලට තෘප්තියක් ලබා ගන්න. ඒ වගේම වෙළඳපොලේ තියෙන භාණ්ඩ හා සේවා පිළිබඳව දැනුවත් වෙන්න. ඒ වගේම වෙළඳපොලේ භාණ්ඩ හා සේවා සුලභ වීම වගේම ඉතා පහසුවෙන් නිෂ්පාදනය ලබා ගන්න පුළුවන්. ඒ වගේම විවිධ භාණ්ඩ පරිභෝජනයෙන් ජීවන තත්ත්වය උත්කර්ෂ කරගන්න හැකියාව ලැබෙන මේ අලෙවිකරණය හරහා රටේ ආර්ථිකයට ගත්තොත් නිෂ්පාදනයේ පුළුල් වීම වගේම නිෂ්පාදනයේ විවිධාංගීකරණයක් වෙනවා. ඒ වගේම රැකියා නිර්මාණයක් වෙනවා. ඒ වගේම රැකියා නිර්මාණයක් වෙන්නේ කොහොමද? මොකද අලෙවි නියෝජිතයින් බෙදා හැරීම් නියෝජිතයින් බිහි වෙනවා. ඒ අර රැකියා අවස්ථාවේ උත්පාදනය වෙනවා. අනේන සේවා නියුක්තිය එළයනවා. ඒ වගේම ආදායම් බෙදියාම විෂමතා අඩු කරගන්න. ඒ වගේම සමස්තයක් විදිහට රටේ ආර්ථික සංවර්ධනයට වගේම වර්ධනයට දායක වෙනවා මේ අලෙවිකරණය. දැන් අපි අලෙවිකරණය තුළ කතා කරන වැදගත් කාරණාවක් තියෙනවා. හර සංකල්පික කෝ මාකටිං කන්සෙප්ට් කියලා. ඒ අනුව අවශ්‍යතා උවමනා හා ඉල්ලුම කියන්නේ එක්තරා අලෙවිකරණ සංකල්පයක්. අවශ්‍යතා අපි දන්නා අවශ්‍යතා කියලා කියන්නේ කිසියම් මූලික තෘප්තියක් ඉටු කිරීම වෙනුවෙන් මිනිසා තුළ ඇති වෙන මූලික පෙළීමේ ස්වභාවික ෆන්ඩමෙන්ටල් ඩිප්‍රිවේෂන් කියලා. ඒ කියන්නේ මිනිසාගේ පැවැත්මට අත්‍යවශ්‍යම දේ තමයි අවශ්‍යතාව. උවමනා කියලා කියන්නේ අවශ්‍යතාවන් සපුරා ගන්න සඳහා වෙන සංස්කෘතිය දැනුම පෞරුෂය අනුව පුද්ගලයා තුළ ඇතිවෙන නිශ්චිත භාණ්ඩ හරි සේවා කෙරෙහි ඇති තියෙන ආශාව නැත්නම් කැමැත්ත. ඒක තමයි උවමනා කියලා කියන්නේ. මේවා සරල කාරණා මම එක ඉක්මනට කියන්නේ ඉල්ලුම. ඉල්ලුම කියන අපි දන්නා මිලදී ගන්න තියෙන කැමැත්ත වගේම හැකියාව. අපි කියන ක්‍රය ශක්තිය. සහිතව ඇති වෙන උවමනාවන් ඉල්ලුම විදිහට අපි දක්වන්න පුළුවන්. ආයතනයක් අවධානය යොමු කරන්නේ අනිවාර්යයෙන්ම මේ ඉල්ලුම අරහා. එන අවශ්‍යතාව උවමනා හා ඉල්ලුම කියන්නේ අලෙවිකරණයේ අර සංකල්පයක්. ඊළඟ ආහාර සංකල්පය තමයි ඉලක්ක වෙළඳපොළ පිහිටවීම කන්නේ. අපි කියනවා ටාගට් මාකට් පොසිෂනින් සෙග්මන්ටේෂන් කියලා. මේක ඉස්සරහට පුළුල් විදිහට කතා කරනවා. ඒක පුළුල් විදිහට සාරාංශයක් විදිහට අපි අරන් යනවා. දැනට වෙළඳපොළ ඛණ්ඩනය කියලා කියන්නේ සමස්ත වෙළඳපොළ සමාන අවශ්‍යතා හා ලක්ෂණ තියෙන පාරිභෝගික කණ්ඩායම්. නැත්නම් ඛණ්ඩ විදිහට බෙදීමක් කරන එක තමයි වෙළඳපොළ ඛණ්ඩනය කියන්නේ. ඉලක්ක වෙළඳපොළ ටාගට් මාකට් කියන්නේ මොකද්ද? ඛණ්ඩනය කරපු වෙළඳපොළ කොටස් අතුරින් තම නිෂ්පාදනයේ හරි සේවාව සඳහා අවධානය යොමු කරන නිශ්චිත පාරිභෝගික පිරිසක් තෝරා ගන්න එක. පොසිෂනින් පිහිටුවීම කියන අදහස් කරන්නේ මොකද්ද? තරගකරුවන්ට සාපේක්ෂව තම නිෂ්පාදනයේ හරි සන්නාමය පිළිබඳව පාරිභෝගික මනසේ යහපත් ආකල්පයක් ගොඩනැගීම. නැත්නම් වෙන් කර හඳුනා ගන්න පාරිභෝගිකයට
තම නිෂ්පාදිතය වෙන් කර හඳුනා ගැනීම තමයි මේ පිහිටුවීම නැත්නම් පොසිෂනින් කියන එක අදහස් කරන්නේ. ඊට පස්සේ තව අර සංකල්පයක් තමයි අපි කියන පිරිනැමුම් සන්න අපි කියන offering and brands පිරිනැමුම් අපි කියන නිෂ්පාදිත කියලා. කියන්නේ ගනුදෙනු කරුවෙක් අවශ්‍යතා තෘප්තිමත් කර ගැනීම වෙනුවෙන් ව්‍යාපාරයක් විසින් ඉදිරිපත් කරන වටිනාකම් සමූහය. මේක භෞතික භාණ්ඩයක් වෙන්න පුළුවන්, සේවාවක් වෙන්න පුළුවන්, අත්දැකීමක් වෙන්න පුළුවන්, අදහසක් වෙන්න පුළුවන්, තොරතුරක් වෙන්න පුළුවන්. ඒ වගේම බ්‍රෑන්ඩ් අපි කියන සන්නම්. ඒ කියන්නේ වෙළපොළ තුල තරකාරී නිෂ්පාදිත අතරින් තම නිෂ්පාදිතය වෙන් කර හඳුනා ගන්න භාවිතා කරන නමක්, ලාංඡනය, සංකේතයක් හරි ඒ සියල්ල එකකම සංකලනයක් විදිහට අපිට සන්නම් දක්වන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ සංකල්පය හර සංකල්පය තමයි අලෙවිකරණ මාර්ග. අපි කියනවා මාකටිං channel කියලා ඉංග්‍රීසියෙන්. ඒ කියන්නේ අලෙවිකරු ඉලක්ක වෙළඳපොළ වෙත ළඟා වෙන යොදා ගන්න විවිධ ප්‍රවේශයන්. ප්‍රධාන වශයෙන් මාර්ග තුනක් තියෙනවා. තමයි සංනිවේදන මාර්ග, බෙදා හැරීම් මාර්ග, සේවා මාර්ග. සංනිවේදන මාර්ග අපි ඉංග්‍රීසියෙන් කියන communication channel. උදාහරණයක් ඒක මොකටද භාවිත කරන්නේ? පණිවිඩ සම්ප්‍රේෂණය කරන. උදාහරණයක් දැන්වීම විද්‍යුත් තැපැල්. බෙදා හැරීම් මාර්ග distribution channel අපි කියන නිෂ්පාදිත පාරිභෝගිකයා වෙත ගෙන යන එක. උදාහරණයක් තොග වෙළඳු, සිල්ලර වෙළඳු, අන්තර්ජාලය. සේවා මාර්ග, සේවා සර්විස් channel. මොනවාද ගනුදෙනු සිදු කිරීමට අවශ්‍ය සේවා සපයන. උදාහරණයක් ගබඩාකරණය, ප්‍රවාහනය, logistic, transportation එන සේවා මාර්ග. ඒ වගේම ගෙවන ලද අයිති කර ගන්න ලද හා උපලන ලද මාධ්‍ය කියලා අපි තව එක සංකල්පයක් දක්වන්න පුළුවන් අලෙවිකරණය තුල තියෙන. අපි ඉංග්‍රීසියෙන් කියනවා paid on and earned media කියලා. අපි දැන් බලමු මොනවද කියන්නේ. ගෙවන ලද මාධ්‍ය කියන්නේ මොකද? යම් ඒක ආයතනයේ යම් මුදලක් ගෙවලා පණිවිඩ ප්‍රචාරණය කරන මාධ්‍ය. අපි දන්නා උදාහරණ විදිහට රූපවාහිනී දැන්වීම්, මුද්‍රිත දැන්වීම්, බැනර් වගේ දේවල්. අයිති කර ගන්න ලද මාධ්‍ය. ඒ කියන්නේ ආයතනය සතු සංනිවේදන මාර්ග. උදාහරණයක් සමාගමිතේ වෙබ් අඩවිය, සමාජ මාධ්‍ය පිටු, සමාගමිතේ බ්ලොග් අඩවිය. අන්න ඒවා අයිති කරන ගන්න මාධ්‍ය. උපයන ලද මාධ්‍ය කියලා කියන්නේ පාරිභෝගිකයන් මාධ්‍ය හරි මහ ජනතාව විසින් ස්වයං උමාර කරන ලද ප්‍රචාරණය. ඒ කියන්නේ නොමිලේ ලැබිච්ච ප්‍රචාරණ. උදාහරණයක් කට වචනේ සමාජ මාධ්‍ය බෙදා ගැනීම පුවත්පත් වාර්තා. ඒ කියන්නේ කෙනෙක් තමන්ගේ කට වචනේ මේ නිෂ්පාදනය හොඳයි කියලා තව කෙනෙක්ට කියනවා. නැත්නම් සමාජ මාධ්‍ය හරහා පෝස්ට් එයා වෙනවා නම් අනේ ඒව මොනවද උපයන ලද මාධ්‍ය විදිහට අපිට දක්වන්න පුළුවන්. ඊට පස්සේ අපි ගියොත් හැඟීම් නිරත වීම කියන ඉංග්‍රීසි impression and engagement. ඒ කියන්නේ හැඟීම් කියලා කියන්නේ මොකක්ද? ඒ කියන්නේ පාරිභෝගිකයෙකුට කිසියම් sannivedana පණිවිඩයකට හරි වෙළඳ නාමයකට නිරාවරණය වෙන වාර ගන්න හරි අවස්ථා. ඒ කියන්නේ තමන් වැඩි වාරයක් ගානක් එකම නිෂ්පාදනයේ මෙව කර ගන්නවා නම් එන එයා ඒ නිෂ්පාදනයේ නැත්නම් වෙළඳ නාමය වෙනුවෙන් තියෙන හැඟීම නැත්නම් තියෙන කැමැත්ත ඉතා ඉහළයි කියන එක තමයි අපිට පේන්නේ. නිරත වීම engage. මොකද පාරිභෝගිකයා වෙළඳ නාමයත් එක්ක සක්‍රියව අන්තර්ක්‍රියාකාරන කරන ආකාරය උදාහරණයක් අදහස් දැක්වීම. ඒ කියන්නේ උදාහරණ විදිහට නිෂ්පාදනය වෙනුවෙන් මොනුපත Facebook එකේ තියෙන නිෂ්පාදන ප්‍රවර්ධනය කරන ලයික් එකක් යොදනවා. ඒ වෙබ් අඩවියේ වැඩි වෙලාවක් ඇඳිලා ඉන්නවනේ. අනේක තමයි නිරත වීම කියලා. ඒකත් අලෙවිකරණේ හර සංකල්පයක්. මේ ඔක්කොමත් එක තමයි අලෙවිකරණේ ගොඩ නැගෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ඊට පස්සේ වටිනාකම තෘප්තිය කියලා තව සංකල්පයක් තියෙනවා. අපි කියනවා value and satisfaction. ඒ කියන්නේ පාරිභෝගිකයට ලැබෙන ප්‍රතිලාභය ඔව් විද දරා ගන්න දරන පිරිවැය අතර තියෙන අනුපාතයට value කියලා කියන්නේ වටිනාකම. අපි ඉංග්‍රීසියෙන් දුන්නොත් ඒක සමීකරණ value සමානයි benefit බෙදීම cost. ඒ කියන්නේ වටිනාකම සමානයි ප්‍රතිලාභ බෙදීම පිරිවැය. ඊට පස්සේ satisfaction අපි කියන තෘප්තිය. ඒ කියන්නේ භාණ්ඩයක් හරි සේවාවක් පිළිබඳ පාරිභෝගික අපේක්ෂාවන් වගේම ලැබිච්ච කාර්යසාධන අතර ගැළපීම් කිරීම මත ඇති වෙන මානසික තත්ත්වයක් විදිහට අපි දක්වන්න පුළුවන් තෘප්තිය නැත්නම් satisfaction. ඒ වගේම සැපියුම් දාන අපි කියනවා supply chain එක. ඒ කියන්නේ අමුද්‍රව්‍ය ලබා ගැනීමේ ඉඳලා නිමි භාණ්ඩයේ අවසාන පාරිභෝගිකයා වෙතට පත් කරන තෙක් සම්පූර්ණ ක්‍රියාවලියට සම්බන්ධ පාර්ශවයන් ජාලයට අපි දක්වන්න පුළුවන් සැපියුම් දාමය කියලා. ඊට පස්සේ අපිට දක්වන්න පුළුවන් තව සංකල්පයක් විදිහට තරඟකාරීත්වය කම්පිටිෂන්. ඒ කියන්නේ පාරිභෝගිකයන්ගේ එකම අවශ්‍යතා තෘප්තිමත් කරන්න වෙළඳපොලේ වෙනත් ව්‍යාපාර හරි ආදේශක නිෂ්පාදිතයන්. ඒ හරහා අනිවාර්යයෙන්ම තරඟකාරීත්වය ගොඩනගෙනවනේ. ඒකත් අර සංකල්පය. ඒ වගේම උවමාරු අපි කියන එක්ස්චේන්ජ්. ඒ කියන්නේ වටිනාකමක් තියෙන දෙයක් දෙපාර්ශ්වයක් එකතාවයක් අතර දෙපාර්ශ්වයක් අතර උවමාරු වීම. මේකත් අලෙවිකරණේ ප්‍රධාන සංකල්පයක්. ගනුදෙනුව. ඒ කියන්නේ උවමාරුවකට අදාළ දෙපාර්ශ්වයක් හරි වැඩි පිරිසක් අතර යම් වටිනාකම වෙළඳාම් වීම තමයි ගනුදෙනුව කියන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය මුදලට භාණ්ඩයක් හරි සේවාවක් විකුණන එක. ඒක තමයි ගනුදෙනුව. ඊට පස්සේ තියෙනවා රිලේෂන්ෂිප් සම්බන්ධතා. ඒ කියන්නේ විවිධ ගනුදෙනුකරුවන්, සැපයුම්කරුවන්
අතරමැදියන් එක්ක අන්‍යෝන්‍ය වශයෙන් දිගු කාලින සම්බන්ධතා ගොඩනගා ගන්න එක. ඒක නූතන අලෙවිකරණයේ අනිවාර්යයෙන්ම වැදගත් සම්බන්ධතා කියන එක. ඒ වගේම අලෙවිකරණ පරිසරය. ඒ කියන්නේ ආයතනයේ අලෙවිකරණ කළමනාකරණයට බලපාන ආයතනයේ තුල වගේම පිටත පවතින සාධක වගේම බලවේගවල එකතුව. උදාහරණ විදිහට සමාජීය, තාක්ෂණික, දේශපාලනික, ආර්ථික සාධක දක්වන්න පුළුවන්. එහෙනම් මේ කතා කරේ මොනවාද? අලෙවිකරණයේ හර සංකල්ප ටික. දැන් අපි යන් අලෙවිකරණ දර්ශනයේ විකාශනයේට. අලෙවිකරණ දර්ශනයේ මුල්ම විකාශනයේ නිෂ්පාදන සංකල්පය, ඊට දෙවෙනි එක නිෂ්පාදිත සංකල්පය, තුන්වෙනි එක විකුණුම් සංකල්පය, හතරවෙනි එක අලෙවිකරණ සංකල්පය, පස්වෙනි එක ගනුදෙනු කරු සංකල්පය, ඊට පස්සේ හයවෙනි එක සමාජීය අලෙවිකරණ සංකල්පය, හත්වෙනි සංකල්පය තමයි සාකල්‍යවාදී අලෙවිකරණ සංකල්පය. දැන් බලමු නිෂ්පාදන සංකල්පය. අපි කියන ඉංග්‍රීසියෙන් ප්‍රොඩක්ට් concept. ඒකේ අවධානය දෙන්නේ මොකද්ද? නිෂ්පාදන කාර්යක්ෂමතාවය වගේම බෙදා හරින්න. ඒ කියන්නේ මූලික හරය වෙන්නේ මේකේ භාණ්ඩ පාර්ශ්වයෙන් ලබා ගැති වගේම මිල අඩුයි නම් පාරිභෝගිකයට ඒවා මිලදී ගන්නවා කියන එක. ඒ කියන්නේ ලොකු ඒ කියන්නේ විශාල වශයෙන් නිෂ්පාදනය කරනවා අඩු පිරිවැය ඒ වගේම පුළුල් බෙදා හැරීම තමයි මේකේ පියවර වෙන්නේ. දැන් ගියොත් ඊට පස්සේ නිෂ්පාදිත සංකල්පය. ගුණාත්මක භාවය, කාර්ය සාධනය වගේම නවීන ලක්ෂණ කෙරේ තමයි අවධානය දෙන්නේ. ඒක මේකේ මූලික බලාපොරොත්තුව තමයි පාරිභෝගිකයා උසස් තත්ත්වයේ නිෂ්පාදන වලට ප්‍රිය කරයි කියන එක. ඒ අනුව නිෂ්පාදන වැඩි දියුණු කරනවා, භාණ්ඩ වෙනුවෙන් නවීන ලක්ෂණ එකතු කරනවා. භාණ්ඩ නිෂ්පාදනය කරලා. ඊට විකුණු සංකල්ප අපි කියනවා selling concept. ඉස්සෙල්ලා නිෂ්පාදිත සංකල්පය අපි ඉංග්‍රීසියෙන් කියන product concept. මේකට කියනවා විකුණු සංකල්පයට selling concept. ඒ කියන්නේ ඒකෙන් අවධානය දෙනවා දැඩි ඒ වැඩි වශයෙන් විකුණුම් ප්‍රවර්ධනය වෙනුවෙන් උත්සාහයෙන් ප්‍රයත්නයන් දරනවා. ඒ කියන්නේ මෙයාගේ මූලික විශ්වාසය හරය වෙන්නේ දැඩි ප්‍රයත්න. කියන්නේ ලොකු වශයෙන් effort එකක් දුන්නේ නැත්නම් පාරිභෝගිකයා භාණ්ඩ මිලදී ගැනීමක් කරන්නේ නැහැ කියන එක. එනවා මේකේ පියවර තමයි නිෂ්පාදනයේ ඒ කියන්නේ විශාල වශයෙන් ප්‍රවර්ධනය කරලා ඉහළ විකුණුම් ප්‍රමාණයක් ළඟා කරගන්න එක. ඊට පස්සේ අලෙවිකරණ සංකල්පය. මාකටිං concept එකෙන් අවධානය දෙන්නේ පාරිභෝගික අවශ්‍යතා හා උවමනා වෙනුවෙන්. මේකෙන් කියන්නේ මොකද්ද? පාරිභෝගික තෘප්තිය මගින් තරගකරුවන්ට වඩා හොඳින් ලාභ ගන්න පුළුවන් කියලා. එහෙනම් ඉලක්ක වෙළඳපොළ හඳුනා ගන්න එක, ඒකාබද්ධ අලෙවිකරණය, ඒ කියන්නේ ඉන්ටග්‍රේටඩ් මාකටිං කියන එක, ඒ වගේම පාරිභෝගික තෘප්තිය. ඒක තමයි පියවර. හොඳට මතක තියාගන්න එකේ සංකල්පය මොකද කියන්නේ කියලා. විකුණු සංකල්පයෙන් කිව්වේ මොකද්ද? දැඩි ප්‍රයත්න, effort එක. විකුණු ප්‍රවර්ධනය කරේ නැත්තම් පාරිභෝගික භාණ්ඩ මිලදී ගන්න නෑලු. නමුත් අලෙවිකරණ සංකල්පයෙන් කියන්නේ මොකද්ද? පාරිභෝගික තෘප්තිය හරහා තරගකරුවන්ට වඩා හොඳින් ලාභ ලබා ගන්න පුළුවන් කියන එක. ගනුදෙනු කරු සංකල්පය. මේකේ අවධානය දෙන්නේ තනි ගනුදෙනු කරුවාගේ වටිනාකම. ඒ කියන්නේ සෑම පාරිභෝගිකයෙක්ම අද්විතීයයිලු. ඒ කියන්නේ දිගු කාලීන ලාභ සඳහා පෞද්ගලීකරණය කරන්න ඕන සේවාවක් සපයන්න ඕනේ. එන එක් ගනුදෙනු කරු හඳුනාගෙන පෞද්ගලීකරණය වෙච්ච පිරිනම ඔෆරින් නිෂ්පාදිත පිරිනමල ජීවිත කාලය තුල ඒ කියන්නේ වටිනාකමක් ගොඩනගනවා පාරිභෝගිකයා වෙනුවෙන්. ඒ කියන්නේ තනි ගනුදෙනු කරුවා වෙනුවෙන් තමයි මේක අවධානය දෙන්නේ. සෑම පාරිභෝගිකයෙක්ම එක් වශයෙන් අරගෙන අද්විතීය විදිය සලකලා ඒ වෙනුවෙන් දිගු කාලින වශයෙන් සේවාවක් නැත්නම් නිෂ්පාදනය සපයන්න ඕන කියන එක. ඒ වගේම සමාජීය අලෙවිකරණ සංකල්පය 6 වෙනි එක අපි කියන social marketing concept. එකකින් අදහස් කරන්නේ ත්‍රිත්ව සමතුලිතතාවය. ඒ කියන්නේ පාරිභෝගික තෘප්තිය, ව්‍යාපාරික ලාභය, ඒ වගේම සමාජ සුබසාධනය කියන මේ කාරණා ත්‍රිත්වය කෙරේ තමයි අවධානය දෙන්න. මේක කියන්නේ මොකද්ද? පාරිභෝගික අවශ්‍යතා සපුරද්දී සමාජය හා පරිසරයේ දීර්ඝකාලීන යාපත සලකන්න ඕන කියන්නේ. එහෙනම් අවශ්‍යතා තෘප්තිය, සමාජ වගකීම්, ඒ වගේම පාරිසරික ආරක්ෂාව. ඒක තමයි මේ පියවර වෙන්නේ. ඊට සාකල්‍යවාදී අලෙවිකරණ සංකල්පයෙන් මොකද කියන්නේ? holistic concept කියලා. අපි කියනවා ඒකෙන් සම්පූර්ණ ව්‍යාපාරයම ඒකාබද්ධ අලෙවිකරණයක් විදිහට සලකනවා කියන. එහෙනම් අලෙවිකරණයේ සෑම දෙයක්ම වැදගත්. සියලුම අංශ ඒකාබද්ධ වෙලා අන්තර් සම්බන්ධතාවයෙන් කටයුතු කරන්න ඕන කියන තමයි සාකල්‍යවාදී අලෙවිකරණ සංකල්පයෙන් කියන්නේ. එහෙනම් ඒකෙදි වැදගත් වෙන පියවර ඒ තමයි සම්බන්ධතා, ඒ වගේම අලෙවිකරණ, ඒකාබද්ධ අලෙවිකරණ, අභ්‍යන්තර අලෙවිකරණ, ඒ වගේම කාර්ය සාධන අලෙවිකරණය කියලා. මේ සියල්ල එකතුවක් විදිහට තමයි අපි දක්වන්නේ සාකල්‍යවාදී අලෙවිකරණ සංකල්පය.
දැන් අපි කතා කරගෙන හිටියේ මොකද්ද? අලෙවිකරණ දර්ශනයේ ත්‍රිත්ව විකාශනය. ඒ අනුව අන්තිමයට අපි කතා කරා සංකල්පයක්. ඒ තමයි සාකල්‍යවාදී අලෙවිකරණ සංකල්පය. එහෙනම් මේ සාකල්‍යවාදී අලෙවිකරණයේ සංරචක වර්ගයක් තියෙනවා. ඒකේ සියල්ල එකතුවක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් මතක තියාගන්න මේ සාකල්‍යවාදී අලෙවිකරණය තමයි 21 වෙනි සියවසේ තියෙන නූතන දර්ශනය වෙන්නේ. එහෙනම් ඒකෙන් අදහස් කරන්නේ ඊට සංකල්ප අපි කතා කරන නිෂ්පාදි සංකල්ප වල සියල්ලේම එකතුවක් විදිහට ක්‍රියා කරන එක තමයි මේකෙන් අදහස් කරන්නේ. ඒ අනුව වැදගත් සංරචක හතරක් තියෙනවා. තමයි සම්බන්ධතා අලෙවිකරණ. අපි කියන රිලේෂන්ෂිප් මාකටිං. ඒ කියන්නේ පාරිභෝගිකයන්, සැපයුම් කරුවන්, සේවකයන් වැනි සියලු පාර්ශ්වයන් එක්ක ශක්තිමත් දීර්ඝකාලීන සම්බන්ධතා ගොඩනගන එක. ඒ වගේම ඒකාබද්ධ අලෙවිකරණ, ඉන්ටර්ග්‍රේටඩ් මාකටිං. ඒ කියන්නේ අලෙවිකරණ මිශ්‍රයේ සියලුම අංග. ඒ කියන්නේ අපි කියන්නේ product price place promotion කියන එකිනෙකට සම්බන්ධ වෙච්ච සියල්ල විදියට ක්‍රියාත්මක සියල්ල සම්බන්ධ වෙන අයුරින් ක්‍රියාත්මක කරන. ඒ කියන්නේ නිෂ්පාදනයේ මිල ස්ථානයේ ප්‍රවර්ධනය කියන මේ අලෙවිකරණ මිශ්‍රයේ සියලුම අංග ඒකාබද්ධ වෙලා එකිනෙකට සම්බන්ධ වෙන විදියට කටයුතු කරන එක ක්‍රියාත්මක වෙන එක. අභ්‍යන්තර අලෙවිකරණ අපි කියන ඉන්ටර්නල් මාකටිං. කියන්නේ සියලුම සේවකයන් නිවැරදිව පුහුණු කරලා අභිප්‍රේරණය කරලා ඒ වගේම වුන් අලෙවිකරණ මූල ධර්මات එක්ක අවබෝධ කර ගැනීම සහජීකරණ එක තමයි අභ්‍යන්තර අලෙවිකරණයෙන් අදහස් කරන්නේ. ඊට පස්සේ කාර්ය සාධන අලෙවිකරණ අපි කියන performance marketing. ඒ කියන්නේ ලාභදායීතාවයේ විකුණුම් වගේම සමාජීය හා සදාචාරාත්මක බලපෑම පිළිබඳ වගකීම බාර ගන්න එක. එහෙනම් ඒ සාකල්‍යවාදී අලෙවිකරණ සංරචකත් හොඳට අවබෝධ කරගන්න. මේ වීඩියෝ මම කතා කරා අලෙවිකරණය මොකද්ද? අලෙවිකරණයේ ආර්ථිකයට ව්‍යාපාරිකය ගනුදෙනු කරවට කොහොමද වැදගත් වෙන්නේ? අලෙවිකරණ හර සංකල්පයට කතා කරා. ඊට පස්සේ අලෙවිකරණ දර්ශනයේ විකාශනය කතා කරා. වැදගත් අලෙවිකරණයේ එන වැදගත් මාතෘකාව වගේ තමයි දැන් කතා කරන්නේ. එහෙනම් ඊළඟ වීඩියෝනොත් අලෙවිකරණ සම්බන්ධ තවත් වැදගත් කාරණා වගේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දිගින් දිගටම මගේ YouTube නාලිකාවත් එක්ක රැඳිලා ඉන්න කියලාත් ආරාධනා කරනවා. සියලු දෙනාටම සුබ දවසක්.